ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මම වීඩියෝ එක පටන් ගන්නවා. අද වීඩියෝ එකේ තියෙන්නේ අපේ ගමේ අවුරුදු උත්සවය ගැනයි ඒ වගේම අවුරුදු සැමරුවේ කොහොමද ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ පාර ගොඩක් තැන් වලට මම යනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් වැඩි කතා ඕනේ අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ පාර පළවෙනි වීඩියෝ එකෙන් තියෙන්නේ ඉතර කිරිතුරු එක. කිරිතුරු එක පස්සේ අපි යන්නේ කිරිතුරු යන්නේ. පළවෙනි එක කිරිතුරු එක ඊට පස්සේ වෙන වීඩියෝ එක. අන්නේ කිව්ව විදිහට ඉතින් අපිත් කිරිත්‍රේව්වා. ඊට පස්සේ ඉතින් අම්මට මම පොඩ්ඩක් කිරිබත් එක හදන්න එහෙම උදව් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කැම්බේසේ අවුරුදු දවසේ හැදුනේ. ඊට පස්සේ තියෙන්නේ ගමේ අපේ අවුරුදු උත්සවයක් තිබ්බා. ඒකේ වීඩියෝස් ටික පේටියත් බලමුනේ. කොයි අවුරුදු උත්සවයේ තියෙන මෙතොම්බෙරියන්ගේ පැණිවවරනේ. ඔන්න ඒකෙම පටන් ගන්න කියලා මාත් හිතුවා. කොහොම හරි ඉතින් ඒක අතරතුර බැලුන් ඩාන්ස් එකක් තිබ්බා. ඊට පස්සේ ඉතින් කබා දිනන තමයි තිබ්බේ. පළවෙනි නම් ඇන්ඩිලා වගේ තමයි ඇද්දේ. ඊට පස්සේ තමයි මාමලා ඇද්දේ. අපිට ළඟට ගිහලා බලමුද? ඊට පස්සේ කොමෙන් හරි රෑට DJ එකක් එහෙම තිබ්බා. අවුරුන්නේ ලස්සනට තිබ්බා ඒක.
පිඤ්ඤාරි මොන හරි දාන්න බෑ. ඉතින් මේ පාර ආස්කුරු ගත්තා. ආස්කුරු ගත්තා කඩෙන් ගද්දි හම්බුනේ normal ආස්කුරු. ඒත් මේ ගෙදර කියලා වාදී විසිල් ආස්කුරු. මම ඒකේ සවුන්ඩ් එකත් එක දාන්නම් බලන්න. හරි අපිත් හරියට බැලුවේ නෑ හදිස්සිය කඩේට ගිහිල්ලා ආස්කුරු ටික ගෙනල්ලා ගෙදර ඇවිත්ලා බලද්දි තමයි දැක්කේ මේ විසිල් ආස්කුරු කියලා. හරි දෙවෙනිදවසේ අපි ගෙදර හිටියේ කම්මැලිත් එක්ක හින්දා අපි කෙලින්ම ගියා ඕලුවෙල්ල බලන්න. ඕලුවෙල්ල වීඩියෝස් ටිකකුත් මම ඇඩ් කරා. ඒකත් බලාගෙන ඔන්න ඔය විදිහින් එදා උදේ පාන්දරම ඕලුවෙල්ල බලන්න පිටත් වුණා. ඔය පේන හැදිනේ වටපිටාවේ ලස්සන අමුතුම වීව් එකක් තියෙන්නේ ඇතරම. කිව්වට තේරෙන්නේ නැති වෙනවා. ඔය ඈතින් පේන්නේ තව දියැලක්. ඒක මේ අපි නවත්තලා බලද්දි තමයි දැක්කේ. මම ඉතින් ඒකත් වීඩියෝ කරගත්තා. ඔන්න ඉතින් අපි කොහොමෙන් හරි ඕලුවෙල්ලකට ආවා. ඔය පේන ඉතින් ලස්සනට වතුර එහෙම තියෙනවා. වීඩියෝ එක විතරනේ සවුන්ඩ් එකත් එක්ක බලමු පොඩ්ඩක්. වීඩියෝ එක කරා? අපි ගියේ බෝපත්තල්ලට. ඒකෙත් මම වීඩියෝ එකක් කරා. බෝපත්තල්ලේ වීඩියෝ එකත් බලන්න. කලින් පාරවලට වඩා මේ පාර නම් බෝපත්තල ටික ලස්සනයි. මොකද මං හිතන්නේ වතුර එහෙම වැඩි වෙලා. ඔය පේනවනේ. ඔය පේනවනේ ගල් උඩින් තෙමීගෙන ගියේ දියැල්ල ගාවට. ඒකෙත් පොඩ්ඩක් සවුන්ඩ් එකත් එක බලමුද වීඩියෝ එක. වීඩියෝ එක මෙහෙම ඉවරනවා. මම හිතනවා ඔයාලා ඒක හොඳට එන්ජොයි කරන්න කියලා. තවත් වීඩියෝ එකකින් ආයෙත් මේ වගේම හම්බෙමු. බයි.